හෙල්ලෝ යාළුවනේ අයිබෝන් කිලිපිලිගන්නවා සනුකඩෙස් ප්‍රෝ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම අන්බොක්සින් වීඩියෝ එකක් තමයි යාළුවනේ ගෙනල්ලා තියෙන්නේ. මේක ඉතින් ඇවිල්ලා යාළුවනේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ටම හරියන සුපිරි ගැජට් එකක් තමයි අද අන්බොක්ස් කරන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යන් අද අපේ පිස්සන්ටම හරියන ගැජට් එක අන්බොක්ස් කරන්න. මෙන්න තියෙනවා යාළුවනේ අපේ පිස්සන්ටම හරියන සුපිරි ගැජට් එක. මේක ඉතින් යාළුවනේ අපි අන්පැක් කරගෙන බලමු අපේ මොකද්ද මේ පිස්සන්ට හරියන ගැජට් එක කියලා. මම ඉතින් මේක පේපර් කටර් එකෙන් අන්පැක් කරගන්නවා. මේක ඉතින් යාළුවනේ AliExpress එකෙන් තමයි මම ගෙනල්ලා තින්නේ. ඒකයි මෙතන රෝස පාට අපේ ඩීටේල්ස් ටික ගහලා තියෙන්නේ. මේ ඉතින් සඳහන් කරලා ඇති යාළුවනේ මේක මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේක අපි මේකෙන් බලන්න නැතුව අපි අන්පැක් කරගෙන බලමුකෝ. ලොකු පැකේජ් එකක් තමයි යාළුවනේ ඉතින් අද තියෙන්නේ. Wow. මෙන්න තියෙන ඉතින් යාළුවනේ අපේ ගැජට් එක. මේක ඉතින් අපිට බොක්ස් එක තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ අපේ ගැජට් එක. පොඩි ක්ලිප් එකක් තියෙන එක අපි අරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. wow. බලන්න යාළුවනේ ඉතින් ආයේ සුපිරිම ගැජට් එකක් තමයි තියෙන්නේ. බොක්ස් තියෙනවා අපිට ස්ක්‍රූප් තියෙනවා ඒ වගේම ඇලන් කීස් ඒ වගේ ගොඩක් දේවල් තියෙන ඉතින් අපේ මෙන්න මේ බොක්ස් එකේ මේක ගැන තමයි ඉතින් යාළුවනේ අද රිවිව් එක. අපි ඉතින් මේක ගැන පොඩ්ඩක් ඉතින් කතා කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. සුපිරි ඩ්‍රිල් එකක් තමයි යාළුවනේ. ඔයගොල්ලන්ට පේන ඉතින් ආයේ සුපිරියටම වැඩ ගන්න අපේ ඩ්‍රිල් එක. ඒ වගේම අපිට ඩ්‍රිල් එක වගේම මේකට charging cable එකක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේක charge කරන එකක් තමයි. type C charging cable එකක් තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතන තැඹිලි පාට කේබල් එකක් දීලා තියෙනවා. කේබල් එකක් කිව්වොත් මේක ඇවිල්ලා ඕන තරම් නවලා ඕනම විදිහට අපිට ඕන තැනක ඇණයක් ගලව ගන්න පුළුවන්. මේක ඉතින් මේක මෙතෙන්ට සෙට් කරලා එන්න මේක ඉන්දියන් විතරට වෙන මේක අරගෙනවා. ඒකත් තමයි ඉතින් මේක. ඒ වගේම අපිට ටූල් ගොඩක් හම්බෙලා තියෙනවා. මේක ඇවිල්ලා 47ක් තියෙනවා ටූල්ස්. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ප්ලැට් ස්ක්‍රූප්නියන් බීට් එකකුයි මල් ස්ක්‍රූප්නියන් බීට් එකකුයි තියෙනවා. ඒ වගේම අපිට තව ඇලන්කි බීට් ටිකක් තියෙනවා චූටි එකේ ඉඳන් පොඩි එකට. ඒ වගේම අපිට මෙතනක් තියෙනවා අර ෆෝන් වල කී ගලවන්න හරියන ටූල් ටිකක්. ඒ ටික තමයි අපිට මේ තුනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට වෙලා තියෙන්නේ බොක්ස් ටිකක් බලා ගන්න පුළුවන් යාළුවනේ. බොක්ස් තියෙනවා මෙතන 4 4.5 5 6 7 නෑ යාළුවනේ 8 8 දෙකක් තියෙනවා. ඒ වගේම 9 10 තියෙනවා. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලෝ මේ ඉතින් බොක්ස් ඔක්කොම සුපිරිම බොක්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් අපිට පොඩි වැඩ වලට හරියන බොක්ස් ටික තමයි යාළුවනේ අපිට මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. මේක ඉතින් යාළුවනේ මම රුපියල් 300කට ගෙන ඔයගොල්ලොන්ට ඉතින් හිතන්නේ මේ රුපියල් 300 කොච්චර වටිනවද කියලා. ඒ වගේම අපිට පියන උඩ පැත්තේ යාළුවනේ හම්බෙලා තියෙනවා ඩ්‍රිල් කටු දෙකකුයි තව දිග ස්ක්‍රූප්නියන් ප්ලැට් දෙකකුයි මල් දෙකකුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දින්නේ අපේ ඩ්‍රිල් කටු දෙක. ඒ වගේම මල් ස්ක්‍රූප්නියන් බීට් දෙක ප්ලැට් ස්ක්‍රූප්නියන් බීට් දෙක.
ඒ ටිකත් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට තව මේවා වැඩ කරන්න පොඩ්ඩක් දික් කරලා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට හයි කරන්න පුළුවන් වෙන විදිහට අපිට තව පොඩි කෑල්ලක් හම්බෙලා තියෙනවා. ඒ ටික තමයි යාළුවනේ අපේ මෙන්න මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. අපි ඉතින් මුලින්ම අපේ ඩ්‍රිල් එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඔයගොල්ලෝ ඉතින් මෙහෙම ගත්තොත් ඩ්‍රිල් එක තියෙන්නේ නිකන් පොඩ්ඩක් කර්ව් විදියට. ඒ වගේම මෙතන බටන් එක තියෙන අපේ වැඩ කරන. ඒ වගේම LED එකක් ඉන්ඩිකේට් වෙනවා මේක අපි වැඩ කරනකොට. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම යටට යනවා. එතකොට මේකේ කැරගෙන දිශාව වෙනස් වෙනවා යාළුවනේ. එන ගලවන්න ඊට පස්සේ යට මෙන්න මේ බටන් එක එහාට ප්‍රෙස් කරාම මේක කලින් වමට කරුණා නම් දැන් දකුණට කරනවා යාළුවනේ. ඒක තමයි ඒ බටන් එකෙන් වෙන්නේ. මේකෙන් තමයි ඉතින් මෝටර් එක ස්ටාර්ට් කරන්නේ. ඒ වගේම මෙතන බටන් එකක් තියෙනවා යාළුවනේ. ඒක තමයි ඉතින් මේක කෙලින් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මේක ප්‍රෙස් කරලා මේක මෙන්න මේ ආකාරයට උඩට කරකුවාම මේකට කෙලින් වෙනවා. ඊට පස්සේ තියෙන අපිට වැඩ කරන්න. ඔයගොල්ලෝ පේන ඉතින් ආයි සුපිරිම ඩ්‍රිල් එක. ඒ වගේම මේකේ තියෙන ඉතාලන පොඩි ඔක්කොම කෑලි ටික සෙට් කරන්න පුළුවන් වෙන තමයි ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මං කියවනේ ඔයගොල්ලෝ මේක charge කරන්න තියෙන්නේ කියලා. ඩ්‍රිල් එකේ යටපැත්තේ තමයි charging port එක තියෙන්නේ. අපිට හම්බෙච්ච කේබල් එක මෙන්න මෙතෙන්ට ගහලා තමයි අපිට මේක charge කරගන්න තියෙන්නේ අපේ මැෂින් එක. අපි දැන් ආයේ මේක දික් කරගමු. ඔයගොල්ලෝ බේනේ ඉතින් ආයේ සුපිරිම ඩ්‍රිල් එකක් තමයි මේක නම්. ඉලෙක්ට්‍රොනික අයට ඉතින් අවශ්‍ය වෙන්නෙම ඔය වගේ එන ගලවන ඒවා ඒවමනේ ඉතින් ඒකයි මං කිව්වේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ටම හරියන එකක් කියලා. මේක ඉතින් ඕනම අස්සක ඇණයක් ගලව ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන යාළුවනේ ලොකු ඇලන් කීස් එක. අන්න ඒක තමයි මෙන්න මේ බොක්ස් වැඩ කරන්න දාන්න ඕනේ. ඒක සෙට් කරලා මේක සෙට් කරාම තමයි යාළුවනේ අපිට බොක්ස් එකෙන් වැඩ ගන්න පුළුවන්. බොක්ස් සෙට් එකෙන්ම හොඳ ආලෝකයකුත් තියෙනවා යාළුවනේ අපේ මෙන්න මේ ලයිට් එකට. අපිට ඉතින් ඕනම කරවලක වුණත් තැනක් වුණත් ඇණයක් ගලව ගන්න පුළුවන් අපිට ලයිට් එක තියෙන නිසා. ඒ ලයිට් එකත් ඉතින් අපිට ගොඩක්ම උමනා වෙනවා ඉතින් කරවල තැන්වල ගලවනකොට. ඒකත් ඉතින් අපිට මෙන්න මේ ඩ්‍රිල් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් සුපිරිම ඩ්‍රිල් එකක් තමයි යාළුවනේ. ඔය ටික තමයි ඉතින් අපේ බොක්ස් එකයි අපේ අද අන්පැක් කරන්න හිටපු අපේ බොක්ස් එකයි ඔක්කොම ටික ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? වීඩියෝ එක ගැන ඉතින් හිතෙන දේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ඩ්‍රිල් එකක් ඕඩර් කරගන්න ඕන නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඒකෙන් ගිහිල්ලා මේක ඕඩර් කරගන්න. එහෙනම් ඉතින් යාළුවනේ හැමෝටම ජය වේවා. අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා bell icon එකත් all දාලම මේ වගේ සුපිරිම වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.